තෙරුවන් සරණයි හැමෝටම. ඔයාලට මතක ඇති පිළියන්දල ශ්‍රී ත්‍රිපිටක මහාසය නැත්නම් පුංචි කිරි වෙහෙර ගැන විස්තරත් එක්ක මම කලින් වීඩියෝ එකක් ගෙනාව හවස් වරුවේ කරපු. ඉතින් මේ ඇසළ පොහොය දවසේ මම රාත්‍රියාව සෑරජානන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒකම ඔයාලටත් පෙන්වන්න හිතුවා මෙතන. රාත්‍රියට හරිම ලස්සනයි. පොහොය නිසා සෙනගත් වැඩි. තවත් දෙයක් මතක ඇති මම ඔයාලට කලින් කිව්වා වීඩියෝ එකේදී සෑරජානන් වහන්සේගේ ගර්භයතුරට ඇතුල් වෙලා බලන්න පුළුවන් කියලා අපිට පොහොය දවසේ. ඉතින් ගර්භයතුරට ගියාම ඔයාලා වෙනමම ලෝකයකට ගියා වගේ දැනේවි. වීඩියෝ කරන්න බෑ මොකද අවසරයක් නැතිව. ඉතින් ඒ නිසා ඔයාලට එන්නම වෙනවා බලන්න. සෑරජානන් වහන්සේ අභියස වාඩි වෙලා මේ රෑ ආලෝකයත් එක්ක හමන සුළඟත් එක්ක ඔයාලගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනේවි. මං අද ඉතින් අද වැඩි විස්තරයක් කතා කරන්න යන්නේ කලින් වීඩියෝ එකක් කරලා තියෙන නිසා බලපු නැති අය ඉන්නවනම් මම පළවෙනි කමෙන්ට් එකේ link එක දාන්නම් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.